මේක එතකොට ගත්තේ මේ මෂරූම්ස් ඉතින් අපි තලප්ප කට්ටිය රෙස්ටුරන්ට් එකට යන්න හදන්නේ. ඉතින් කට්ටියම යන ගමන් බලමු අපි අද තලප්ප කට්ටියගේ මොකද්ද try කරන්න කියලා. කොළඹ අය ගොඩක් මාස කැමති තැනක්. තැනකට ඇවිල්ලා අපි බලමු තලප්ප කට්ටියගේ අද මොනවද try කරන්නේ. එළියටයි බලලා පිටිපස්සෙන් තියෙන්නේ තලප්ප කට්ටිය. भागत की तरह ही ओपन है खबर नहीं कोर ඇවිල්ලා තියෙන්නේ. මේ අපිට තැන පෙන්නන්නේ මේ නුවන් තමයි අපිට තලප්ප කට්ටියකට එක්කන් ආවේ. මන්දරම මොනවද තලප්ප කට්ටියකට කන්නේ? ඈ කනවා මේකේ තියෙන ඕන එකක් ඕනේ කනවා. ඉතින් අපි අලුත් සංගය දිනා අපි ෆස්ට් ටයිම් අපි වීඩියෝ දෙන්නේ මේ තලප්ප කට්ටිය තාම රෙස්ටුරන්ට් එක ඕපන් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපිට විනාඩි 30ක් විතර ඉන්න වෙනවා තලප්ප කට්ටිය රෙස්ටුරන්ට් එකේ. අපි බලමු රෙස්ටුරන්ට් එකේ ඉතින් මේකේ තියෙනවා එක් මසාලා, තවාමි, එක එක මෝරු චිකන් තියෙනවා. එක එක නම් වලින් ගොඩක් ජාති තියෙනවා. ඉතින් අපි බලන්න කරන්නේ ඉතින් අදත් එක්ස්පීරියන්ස් එකක් ඉතින් ලංකාවම දන්න ලෝකෙම දන්න තැනකට ඇවිල්ලා තියෙන තලප්ප කට්ටිය රෙස්ටුරන්ට්. ඔයාලට මේ පේන්නේ තලප්ප කට්ටිය රෙස්ටුරන්ට් එකේ මෙනු එක. ඔයාලට කැමති අයිටම් එකක ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. වීඩියෝ එක පොඩ්ඩකට ස්ටොප් කරලා ආස අයිටම් එකේ ප්‍රයිස් එක කීයද කියලා බලා ගන්න පුළුවන් ඔයාලට. අපි ටිකක් උදෙන්ම ගියපු නිසා ඇත්තටම රෙස්ටුරන්ට් එක ඕපන් කරලා තිබ්බේ අපි විනාඩි 30ක් විතර බලන් ඉඳලා තමයි අපිට මේ කෑම එක ඉස්සෙල්ලම ලැබුණේ. ඉතින් ඔයාලට මේ පේන්නේ අපිට ලැබිච්ච බිරියානි එක. අපි ඕඩර් කරේ බිරියානි. ඒතර ඔයාලට මේ බිරියානි වර්ග දෙකක් ගත්තොත් මෙතන තියෙන්නේ ඔය පේන බිරියානිය චිකන් බිරියානියක්. ඒකට එක් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ පේන්නේ මෂ්රූම් බිරියානි එකක්. එයාට එකටත් රයිස් එකක් වගේ ගොඩක් අයිටම් ಜಾති අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක රසද කියලා. ඉතින් විශේෂත්වය තලප්ප කට්ටිය බිරියානිගේ ලස්සන කෙහෙල් කොලයක රසට අපි ආසයි කෙහෙල් කොලේ කෑම එකක් try කරන්න. ඉතින් අපි try කරලා බලමු තලප්ප කට්ටිය චිකන් බිරියානි versus තලප්ප කට්ටිය මෂ්රූම් බිරියානි එක රස කොහොමද කියලා බලමු. අපි මේ රසවල් දෙකෙන් අපි බලමු මොකක්ද ඇත්තටම සුපිරිම රසක් තියෙන්නේ. අපිට වඩා රෙකමන්ඩ් කරන්න පුළුවන් බිරියානි එක මොකක්ද? තලප්ප කට්ටියගේ මෂ්රූම් එකද චිකන් එකද කියලා අපි try කරලා බලමු. කාලම මෂරූම් එක තලප්ප කට්ටිය රෙස්ටුරන්ට් එකේ අපි ඕඩර් කරපු මෂ්රූම් බිරියානි එකේ ක්ලෝස් අප් එකක් තමයි ඔයාලට පේන්නේ. ඔයාලට පෙනුමින් නම් පේනවා මේක රස පාටක් තියෙනවා. ඉතින් අපි බලමු. ඒ වගේම අපිට ලැබිලා තියෙනවා ග්‍රේවි එකක්. ඒකත් රසද කියලා අපි ඉස්සරහ try කරලා බලන්න. බලමු අපි පෙනුම වගේද රස කොහොමද තියෙන්නේ කියලා. පෙනුම නම් ලස්සන පාටක් තියෙනවා. හැබැයි ගොඩක් කඩවල පෙනුම රස උනාට කෑම එක රස නැහැ. අපි බලමු තලප්ප කට්ටියකෙත් එහෙමද කියලා. නැත්නම් තලප්ප කට්ටියක ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියක් වේද කියලා. ඉතින් මේ පේන ගත්තොත් පේන්නේ චිකන් බිරියානි එක තලප්ප කට්ටියකේ. ඉතින් චිකන් බිරියානි එකයි මෂ්රූම් බිරියානි එකයි ගත්තට පෙනුමෙන් ලොකු වෙනසක් නැහැ. ඇත්තටම ගත්තොත් දෙකම එක වගේ ටයිප් එකක් තමයි තියෙන්නේ. වෙනසකට ඉතින් අර මෂ්රූම් අරගේ චිකන් තියෙනවා. ඉතින් ඕකතරයි වෙනසකට මට නම් මේකේ පේන්නකට තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ බිරියානි එක ගත්තොත් මට ලොකු දැන් අපි උදේ පාන්දර ගියා. හැබැයි මේ ඕඩර් කරපු අපි බිරියානි දෙකේ ඇත්තටම කිසිම රසණයක් තිබ්බේ නැහැ. මේ බිරියානි දෙක කූල් සීතලයි මේ දෙක ඇත්තටම ගත්තොත්. මම දන්නේ ඇයි හේතුව කියලා. මම දන්නේ තලප්ප කට්ටිය ස්ට්‍රෙන් කාපු තවත් කවුරු හරි කාට හරි මෙහෙම වෙලා තියෙනවා නම් මේ පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් ඇත්තටම රසයි මෂ්රූම් බිරියානි එක. ඒක ඇත්තටම කන්න ආස හිතෙනවා.
චිකන් බිරියානි එක නම් සාමාන්‍ය තත්ත්වයක තිබ්බේ. ඒකේ පෙනුම එක වගේ වුණාට ටේස්ට් එක වෙනස් තියෙනවා. මෂ්රූම් බිරියානි එක තමයි මම ආසේ. හැබැයි ගැටලුවකට තියෙන්නේ මෙතන ඇත්තටම ගත්තොත් මේ බිරියානි එක ගොඩක්ම සීතලයි. ඉතින් ඇයි දන්නේ මේක ටිකක් රත් කරලා දුන්නා නම් එක්ක මීට වඩා රසක් ගන්න පුළුවන්. ඉතින් අපි කනවා. අපි කාලේ ඉවරලා කතා කරමු කොහොමද තත්ත්වය කියලා. Video dah. Look at the video. Boleh ni puri pada aku. Video dah tahu nama baru. Ini waktu ni dah. Mereka pakai video lagi. ඉතින් අපිට චිකන් බිරියානි එකට හම්බෙලා තියෙනවා මෙන්න මේ වගේ චිකන් කෑල්ලක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට තව හම්බෙලා තියෙනවා ග්‍රේවි එක. ඉතින් ඇත්තටම ගත්තොත් මෙන්න මේ ග්‍රේවි දෙක වෙනස්. ඒ කියන්නේ චිකන් බිරියානි එකට හම්බ වෙච්ච ග්‍රේවි එක වෙනස් එකක්. අපිට මෂ්රූම් බිරියානි එකට හම්බෙලා තිබ්බ තවත් ග්‍රේවි එකක්. ඒතකොට ග්‍රේවි දෙකම එක නෑ. වෙනස් වෙච්ච ග්‍රේවි දෙකක් තමයි අපි ඕඩර් කරපු බිරියානි දෙකට තිබ්බේ. ඉතින් අන්න ඒක විශේෂ එකක් අපිට සාමාන්‍ය වෙන කඩේකවල වල එහෙම එකම ග්‍රේවි එක දෙන්නේ. හැබැයි අපි ඕඩර් කරන බිරියානි එකට අනුව මේක වර්ග දෙකක් අපිට දීලා තිබ්බේ. ඉතින් ඇත්තටම චිකන් බිරියානි එකට වඩා මම නම් ආස මෂ්රූම් බිරියානි එක. මේකත් ඉතින් නරකම නැහැ. මම වැඩිපුර කැමති අර බිරියානි එකට තමයි වැඩිපුර කැමති. අවසාන වශයෙන් කියන්න තියෙන තලප්පගට්ටි බිරියානි එක කන්න පුළුවන්. ඇත්තටම රස බිරියානි එකක්. හැබැයි රස්නෙට දෙන්න කූල් එකට බිරියානි එක දෙන්න එපා. ඉතින් කූල් එකට බිරියානි දුන්නාම මිනිස්සුන්ට කන්න බෑ. ඔයාලගේ රස අපරාධ එහෙම කරාම ඉතින් ඔයාලගේ බ්‍රෑන්ඩ් එකටත් අපරාධයි. ඉතින් ඔන්නෝම තමයි. ඉතින් අපේ වීඩියෝ එක බලන්න, කමෙන්ට් කරන්න. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට මේ කෑම වල prices බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ අවසානයේ. එහෙනම් ජය වේවා. Video. Hala dah sebisi dah. Kami ke rasa itu. Rasa chicken එක ඔල්ලා නැහැ. Rasa itu. Rasa itu. ඔල්ලා නැහැ. chicken එක 1979යි. Ayin kia. Ini. මෂ්රූම් එක 1759. Rasa itu. ඔල්ලා නැහැ මට rasa chicken. Wah wedding asam kita. chicken එක. Chicken ni. Macam mushroom kita wedding pura.